දැන් ඔය මෙහි ගල්ලඟුරු කේස් එක මොකක්ද දැන් මේ දීවිචානක ඔය කියලා තිබුණා පාර්ලිමේන්තුවේ මේ ලංකාවේ සාමාන්‍යයෙන් ගල්ලඟුරු ගේන්න පුළුවන් වෙන්නේ රටට සැප්තැම්බර් මාසේ මැද ඉඳන් සහ අප්‍රේල් මාසේ මැද වෙනකන් විතරයි. ඒ මොකද අර වාරකන් සමයේදී මුහුද ඊටම රළු වෙනවා. ඒ නිසා ඔය මුහුද ගෙනල්ලා බාජ්‍යවල බාලා ඒවා ගල්ලඟුරු ප්‍රවාහණය. ඔය මේ කොළඹ වරායට නෙමෙයි බාන්නේ නේ. නෑ කොළඹ වරායට නෙමෙයි බාන්නේ මේක මුහුදේදී බාජ්‍යයකට බානවා. බාජ්‍යකින් පුත්තලම බලාගාරයට ගේනවා. ඔය ලක්විජය කියලා කියන්නේ ලක්විජය කියලා කියන්නේ නොරචෝලි බලාගාරයේ ඔකට නම දැක්ුවෙත් මමයි මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි ඒක විවෘත කළේ. එයා ඔක පටන් ගත්තේ නම් චන්ද්‍රිකා මැතිණියගේ කාලේ 2004 අගභාගයේ. ඉතින් කොහොම හරි දැන් මේ බලාගාරයේ තියෙනවනේ ඒකේ කතාව වෙනම එකක්. ඒතර මේ ගල්ලඟුරු ගේන්න පුළුවන් සීමා සහිත කාලයයි. ඉතින් ඒ සීමා සහිත කාලය තුල ගල්ලඟුරු ගෙනල්ලා අපි සූදානම් කරගන්න ඕනේ. ඕක තමයි තියෙන්නේ ආසන්නයෙන් මෙට්‍රික් ටන් මිලියන 1.5ක 1.7ක් වගේ ප්‍රමාණයක් අපි දහනය කරන ක්‍රියාවලිය අනුව වර්ෂයකට සාමාන්‍යයෙන් ගේනවා. දැන් එතකොට මේ වර්ෂයේ දැනට ඔය පාර්ලිමේන්තුවේ දිවිචානක මහත්මයා മന്ത്രിතුමා ප්‍රකාශ කරපු ඕක ගෙන්නන්නේ විදුලි බල මණ්ඩලයෙන්ද ගෙන්නන්නේ එහෙම නැත්නම් ඕක ගෙන්නන්නේ වෙනම ආයතනයක් තියෙනවා. තියෙනවනේ ලංකා කෝල් එක කියලා තියෙනවනේ. ඒක තියෙන්නේ ඕක ගෙන්නන්න විතරමයි. ඔව් ගල්ලඟුරු සැපයුම කරන්නේ ඒකෙන්. ලංකා කෝල් ආයතනය විදුලි බල මණ්ඩලයේ යටතේම තියෙන්නේ. හැබැයි ඒක වෙනම ආයතනයක්. ඒක හදලා තියෙන්නේම ඕකට. ඉස්සරන ඕකට වරාය අධිකාරියත් සම්බන්ධ වෙලා තුන අර වරාය නැව් වලින් තමයි යද්දේ. දැන් කෙලින්ම ලංකා කෝල් එකෙන් තමයි ඒක කරන්නේ. මොකද අර වරාය අධිකාරියට සල්ලි නැති කාලේ ඕක ලංකා නැව් සංස්ථාව කියලා එකක් තිබුණේ. ඒක හරහා ඕක ගෙනාවා. ඒකට එක නැවක්වත් තිබුණේ නැහැ. නැව් කුලියට අරන් ඒක පාඩුයි පස්සේ ඒක අපි ඉවත් කළා දැම්මා. ඒ ලංකා කෝල් එකෙන් තමයි ටෙන්ඩර් කැඳවලා ඒක ගෙන්නන්නේ. ඉතින් මෙතන චෝදනාවේ කීපයක් තියෙනවා. එකක් තමයි ටෙන්ඩර් කැඳවීම ඕනකමින් පමා කළාය කියන එක. ඒ කියන්නේ අන්තර්ජාතික මේ වශයෙන් තියෙන දින 42 සීමාව අඩු කරන්න උනේ ඒ පමා කිරීම නිසා කියලා. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ කැඳවන්න ඕන ටෙන්ඩර් එක කැඳෙව්වේ මාස දෙකකටත් වඩා පහු වෙලා ඒ කාලය ඇතුළත නව සමාගම් දෙකකට ලියාපදිංචි වෙන්න දුන්නයි කියන එක. ඒක තමයි එක චෝදනාව. ඊළඟට ඒ නව සමාගම් සතුව තියෙන්න ඕනේ ධාරිතාවක් තියෙනවනේ. දැන් මේක අපිට සපයන්න අපිට මිලියන 1.6ක් නිකන් ගේන්න බෑනේ. නාඩු ගානේ මිලියන එකවත් ගල්ලඟුරු සැපයුම් කරලා පුරුදු වෙන්න ඕනේ. ඒක බැස්සුවා පහලට ලක්ෂයට කියලා තමයි එක චෝදනාව. බස්සලා මේගොල්ලන්ව ක්වොලිෆයි වෙන්න මේ ටෙන්ඩර් එක සකස් කළා. ඒක ටේලර් මේඩ් කියලා. ටෙන්ඩර් එක මේ ඔබතුමා මේ බලශක්තියම තින්න කාලේ ඔය ටෙන්ඩර් කරන විදිහ ගැන පොඩි මොකක් හරි වෙනසක් කරා නේද මේ ප්‍රොසීජර් එක ගැන? නෑ දැන් ස්පොට් ටෙන්ඩර් ඒක උනේ මේකයි. ඕකේ හැමදාම කරන සෙල්ලමක් තමයි මේ මුල කාලේ ඉඳන්ම මේ රට බය කරන එක. ඒ කියන්නේ ගල්ලඟුරු හිඟයක් ඇති කළා හදිසි කටයුතු කියලා ගෙන්නන එක. ඉතින් කිසිම හදිසියක් නැතුවත් 2011 දී ගල්ලඟුරු තොග මේවා නැව් පහක් ගෙනල්ලා මහාචාර්ය අබේවික්‍රම ඉන්න කාලේ මහා විශාල වංචාවක් කළා කියලා විශාල ගෝසාවක් පැන නැංගුවා. ඇත්තටම එතන වංචාවක් වුණා. ඉතින් අපි ඒකට ගෙවීම් කරන්න ප්‍රතික්ෂේප කළා. අපි ගෙවීම් කරන්න ප්‍රතික්ෂේප කළාම මගේ ඇමතිකම ඉවත් කළා. මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ නැව් පහට ගෙව්වා. ගෙවලා ඒ කියන්නේ පරීක්ෂණයක් කරාම අවසානයේ අර අහිංසක නිලධාරීන් තමයි ඒකට කොටු වෙන්න ගියේ. නමුත් ඌ ගෙව්වා. ඉතින් එතන මට මතක හැටියට මිලියන 460ක පමණ ප්‍රශ්නයක් තිබුණා ඒ ගල්ලඟුරු වල. ඉතින් අපි ඒක ගෙවීම් ප්‍රතික්ෂේප කළා. ඒක කාලයක් තිස්සෙම ගල්ලඟුරු සපයන්න ඔය මොකක් හරි සමාගම් එකක් දෙකක් මේ ඔකට දිගට මම හිතන්නේ 2012 විතර ඉඳන්ම හැමදාම හිටපු කීප දෙනෙක් විතරයි හිටියේ. දැන් මේ පාරත් ඒ කට්ටියෙන් එක්කෙනෙක්ද මේක අලුත් සමාගමක්. ගල්ලඟුරු ගෙන්නීමේ කිසියම් ඒකාධිකාරයක් ඉතින් අනිවාර්යයෙන්ම හදාගෙන තිබුණා. ඔය ක්‍රියාවලියේ මේක අලුත් සමාගමක්. ඉතින් ඔය අලුත් සමාගමක් වුණත් ඉතින් යම් කිසි ප්‍රමිතියකට අනුව සපයලා තියෙනවා නම් අතීතේ එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද තරඟකාරී ටෙන්ඩරයක්නේ. නමුත් මෙතන උනේ මේ ඒ කෙටි කාලය ඇතුළත මෙවැනි තොගයක් සැපයීමට අනෙක් සමාගම් ප්‍රතික්ෂේප කරපු තත්වයක් තිබුණා. ඒ නිසා මේගොල්ලෝ විතරක් මේකට තෝරා ගැනීම සඳහා මුල ඉඳන් සැලසුම් කළාය කියන චෝදනාව තියෙනවා. ඉතින් ඕක චෝදනාවක්. ඉතින් ඒ චෝදනාව එල්ලවලා තියෙන ජනාධිපතිතුමාට. එතුමා තමයි මේ ඇමතිතුමාව පත් කරේ.
මේ ලේකම්වරයාව පත් කළේ. ඒ ලේකම්වරයාම තමයි දැන් විදුලි බල මණ්ඩලයේ දැනට සභාපතිවරයා හැටියට ඉන්නේ. ඉතින් ඒ නිසා එතුමා දැන් ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්න ඕනි. මේක අර CIDට පැමිණිලි කරන්න කියලා ලිස්සල යන්න බෑ කන්ටේනර් 323 වගේ. මේක විධිමත් පරීක්ෂණයක් කරන්න ඕනේ. ටෙන්ඩර් එකේ ප්‍රශ්නෙට අමතරව ඒ ගෙනාපු ඒවායේ ක්වොලිටි එක පිළිබඳ ප්‍රශ්න තියෙනවනේ. ඔව්. දැන් ඒකේ තියෙන අන්න එතන තමයි එක ප්‍රශ්නයක් පැන නැගිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කරන්නේ අපි ගල්ලඟුරු පටවන වරායක් තියෙනවනේ. ඒ වරායේදී වරායට පටවන්න පෙර ගන්නවා ගල්ලඟුරු වල ප්‍රමිතිය. ප්‍රමිතිය කියන්නේ විවිධ ප්‍රමිතීන් තියෙනවා. දැන් එකක් තමයි ප්‍රධානම එක තමයි ගල්ලඟුරු සතුව තියෙන කිලෝග්‍රෑමයකට තියෙන බලශක්ති ප්‍රමාණය. ඒ කිලෝග්‍රෑමයකට තියෙන බලශක්ති ප්‍රමාණය අපි සාමාන්‍යයෙන් මේ අපේ ඔය ටෙන්ඩරේ තියෙන්නේ කිලෝ කැලරි 5900ත් 6200ත් අතර තියෙන්න ඕනේ කියන එක. ඉතින් හුඟක් වෙලාවට අර 6200ට කිට්ටු වෙනකොට පාවිච්චි කරන කිලෝග්‍රෑම් ගන්න ටොනේජ් එක අඩු වෙනවනේ. එකම බලශක්තිය ලබා දෙන්න ගියාම ඒ ටොනේජ් එක අඩු වෙනවා. දැන් උදාහරණයකට 6200 කියන එක අපි පාවිච්චි කළොත් අපිට ඔය එක විදුලි ඒකකයක් කියන එක අපි හිතමු කිලෝවොට් අවර් කියන එක හදන්න යන්නේ කිලෝග්‍රෑම් 0.3යි. ඔය අපේ බලාගාරේ. හැබැයි ඒක 5600 වුණොත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් යනවා 0.37ක් යනවා. ඕක තමයි ඔය එල්ල වෙලා තියෙන එක ප්‍රධාන දෙයක්. එතකොට අර ලෝඩින් පෝට් එකේ වාර්තාවක් ඇවිල්ලා තියෙනවා. ඒ වාර්තාවේ හැටියට ඔය 5900යි 6200යි අතරමැදි ගාණක් වෙච්ච 6050ක් කිලෝ කැලරි කිලෝග්‍රෑම් එකකට තිබෙන බව ඒ වාර්තාවේ තියෙනවා. දැන් ඒක කරන්නේ එක සාම්පල් එකක් අරගෙනද එහෙම නැත්නම් සමස්ත සාම්පල්? නෑ සාම්පල් ගණනාවක් අරන් ඇවරේජ් කරලා තමයි ඒක ගන්න. ඒතර මෙහෙට ආවට පස්සේ ඒකමයිද තියෙන්නේ කියලා අපි බලන්න පුළුවන්ද? මෙහෙට ආවට පස්සේ ටෙස්ට් එකක් කරනවා. මෙහෙට ආවට පස්සේ ඒක ඩිස්චාර්ජ් කළාට පස්සේ ඒක මෙහෙදි ටෙස්ට් එකක් කරනවා. ඒක ලංකා කෝල් එක විසින් කරනවා. දැන් ඒක කරන්නේ එක සාම්පල් එකක් නෑ ඒකෙදි වෙන්නේ අර බාජ්‍යකින් බාජ්‍යකට ගන්නවා. අරගෙන සාම්පල් ගණනාවක් අරගෙන ඒක ඇවරේජ් කරනවා. මොකද ගල්ලඟුරු කියන එක මේ නිකන් මේ එක විදිහකට තියෙන්නේ සමජාතිය නෑ. එක එක මට්ටම් වල තියෙන්නේ ඒතර මිශ්‍ර වෙලා එන්නේ එහෙම තියෙනවා. ඒ වගේම ඕකේ අර කැට සයිස් එක. ඒක තමයි 2015 මතුවෙච්ච එක ලොකු ප්‍රශ්නයක්. මම ඕක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට කිව්වා ඔය කැට සයිස් එක මත මෙතන වංචාවක් වෙනවා. මේක නවත්තන්න කියලා. නමුත් ඒක නැවැත්තුවේ නෑ. ඉතින් ඒක අවසානයේ මහා වංචාවක් කියලා චෝදනාවක් එල්ලුණා. ඒ ගැන ගොඩාක් චෝදනා කරපු කට්ටියක් මේ ජනතා විමුක්ති පෙරමුණ මටත් චෝදනා කරා. ඡන්ද කිට්ටුව මටත් විරුද්ධව ගිහිල්ලා පැමිණිල්ලක් කළා වසන්ත සමසිංහ මහත්තයා. හැබැයි අල්ලස් දූෂණ කොමිසමේ පැමිණිල්ල විභාග කරන්නකොට කවුරුත් ආවේ නෑ. ඉතින් අන්තිමට මට ඒකේ සාක්ෂිකාරයෙක් වෙන්න වුණා. කොමුණත් මම සිරිසේන මහත්මයාට ලිපියක් ලියලා තිබුණා. පැමිණිල්ල කරේ ඔබතුමා? නෑ මම නෙමෙයි පැමිණිල්ල කරේ. පැමිණිල්ල කරේ වසන්ත සමසිංහ මහත්තයා මට විරුද්ධව පැමිණිල්ල කරේ. ඒ නිසා මට කැඳවීමක් කරා. මම ගියාම ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ගේ කරුණු හොයා ගැනීම අනුව මගේ කිසි සම්බන්ධයක් නැහැ. මොකද මම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ලිපියක් ලියලා තියෙනවා මේ ටෙන්ඩර් එක කරන්න එපා කියලා. මේක උනේ අර ජනාධිපති වරණයෙන් පස්සේ පාර්ලිමේන්තුව විසිරුවා හැරලා බාරකාර ආණ්ඩුව යටතේනේ. ඒ කාලේ තීරණයක් ගත්තනේ බාරකාර ආණ්ඩුව යටතේ ඉන්න අය ටෙන්ඩර් වලට කටයුතු කරන්නේ නැහැ කියලා. ඉතින් ගල්ලඟුරු අත්‍යවශ්‍යයිනේ. අන්තිකේ ටෙන්ඩර් එක මම පටන් ගත්ත එකක් නෙවෙයි. ඒක 2013 පටන් ගත්ත එකක්. ඒක එවෝඩ් කළෙත් මම ඇමරිදුරෙන් ගියාට පස්සේ. ඒතකොට මම මේ මැද කාලේ හිටියේ. ඉතින් ඔබ කිව්වා වගේ ඔය හැමදාම කරන ඔය තර්ජනානුකූලිය තියෙනවනේ මේ විදුලි කැප්පාදුවක් වෙයි කියලා. ඒ නිසා තමයි මම ආරම්භ කළේ අර ස්පොට් ටෙන්ඩර් ක්‍රමය. ඒක අපි සාමාන්‍යයෙන් තෙල් වලත් කරනවා. ඉතින් හැබැයි ස්පොට් ටෙන්ඩර් එකක් කරන්න ඕන හදිසි තත්වයක් යටතේ. අර අපි කියන්නේ පෝස්ට් මේජර් කන්ඩිෂන් එකක් කියලා. ඒ වගේ වළක්වාගත නොහැකි තත්වයක් තුල. එතකොට ප්‍රධාන ධාරාවට පිටින් ගියේ. හැබැයි එහෙම තත්වයක් මෙතන නැහැ. හැබැයි දැන් පේන විදිහට මේ කැලරිෆික් වැලියු එක පිළිබඳව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි ලක්විජය බලාගාරයේ පර්යේෂණාගාරයේ සාම්පල ගත්තාම ඒ සාම්පල වල මට ඇවිල්ලා තියෙන ඒ වාර්තාව එතන තියෙනවා මේ ප්‍රශ්නයක් අපිට පේන විදිහට දැන් උදාහරණයක් ඇටියට එකක් ඇවිල්ලා තියෙනවා 5739යි. ඒ කියන්නේ 5900 නෑ. තව එකක් ඇවිල්ලා තියෙනවා 5830යි. ඊළඟ ලොට් එක ඇවිල්ලා තියෙනවා 5689ක්. ඊළඟ ලොට් එක ඇවිල්ලා තියෙනවා 5760ක්.
ඒ කියන්නේ මේ එකක්වත් 5900 නැහැ. ඉතින් ඒ අනුව වැඩිපුර කිලෝග්‍රෑම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා දහනය කරන්න. ඒ වගේම තව සාධක තියෙනවා අර කැටවල සයිස් එක. ඒ කියන්නේ අර ලෝඩින් පෝට් එකේදී ඊට වඩා හොඳයි කියලා කියපු ඒවාම තමයි. කියපු ඒවා මෙහෙදී මේගොල්ලෝ කියනවා එහෙම නෑ කියලා. එතකොට දැන් හැබැයි තාම ලංකා කෝල් එකේ වාර්තාව ආවේ නෑ. ඒක තමයි අමතිතුමා පාර්ලිමේන්තුවට කියලා කිව්වේ. තමන්ගේම ලැබ් එක ලක්විජය බලාගාරයක ඒක ඇක්‍රෙඩිටඩ් වෙ ඒක පිළිගන්න බෑ කියලා. මේ තමන්ගේම අමාත්‍යාංශ ලැබ් එක. හරි. එතකොට ඒක පිළිගන්න බැහැයි කියමුකෝ. එතකොට දැන් ලංකා කෝල් එකෙන් එන්න ඕනේ වාර්තාවක් වෙනම ලැබ් එකකින් ගත්ත. දැන් ප්‍රශ්නයක් තියෙනව නේද? දැන් ඒක පුච්චලා ඉවරයිනේ. දැන් කොහොමද වාර්තා? අන්න ඒකයි. අන්න එතන තමයි ප්‍රශ්නේ එන්නේ. දැන් සමහර විට ලංකා කෝල් එකෙන් සාම්පල් අරගන්න ඇති. දැන් පුච්චලා ඉවර වුණත් අන්න ඒකෙදි පුළුවන් ওই ප්‍රශ්න විසඳ ගන්න. හරියටම. ඒ කියන්නේ ලක්විජය බලාගාරයේ සතුව තියෙනවා ඒගොල්ලෝ දෛනික විදුලිය නිපදවීම සඳහා කිලෝවොට් අවර් එකක් නිපදවන්න. එහෙම නැත්නම් ගිගාවොට් අවර් එකක් නිපදවන්න කිලෝග්‍රෑම් කීයක් එහෙම නැත්නම් ටොන් කීයක් පාවිච්චි වුණාද කියලා. ඒකෙන් පුළුවන් කෙලින්ම රිවර්ස් කැල්කියුලේෂන් එකෙන් ගන්න. ඒක ඇවිල්ලා යථාර්ථයක්නේ. අරවල් ලැබ් වල කරන සාම්පල් ටෙස්ට් නේ. මෙතන ඊටාම පැහැදිලිව පල්වරයිස් එක හරහා ගිහිල්ලා දහනය කළා ඒ ප්‍රායෝගිකව ආපු උත්තරේ. ඒ උත්තරේ ලක්විජය බලාගාරයේ සතුව තියෙනවා. ඒක නිසා මේක දැන් ලැබ් සටනක් කරගත යුතුත් නැහැ. මොකද ඇත්ත දත්තය තියෙනවා. දැන් මේකේ ප්‍රශ්නේ මේකයි දැන් ගණනය කරොත් අපි කරමු ගිගාවොට් පැය 5000ක් වගේ හදන්නවා කියලා අපි උපකල්පනය කළොත් මේ අවුරුද්දේ 5600 වගේ ගල්ලංගුරු තිබුණා නම් කිලෝ කැලරි 6200 වගේ තිබුණා නම් නිකන් මට තේරෙන විදිහට ඇත්තටම රුපියල් බිලියන 7.6ක වගේ වෙනසක් තියෙනවා ඒ දෙකේ. ඒ කියන්නේ කෝටි 760ක වගේ වැඩිපුර ගෙවන්න වෙන ගාණ 760ක් වගේ තියෙනවා. ඒ අනුව ඒක හැබැයි ඉතින් මේ නිශ්චිත නෑ. මොකද ඒ නිශ්චිතව දහණය වෙච්ච ගාණ ආවට පස්සේ නිශ්චිත ගණනය කිරීමක් කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී දැන් ජනාධිපතිතුමාට චෝදනාව එල්ල වෙලා තියෙනවා. හේතුව මේ ඇමතිවරයා මීට පෙර එතුමා විසින්ම පත් කළ පෝර සංස්ථාවට එතුමා අමාත්‍ය ධූරය දරනකොට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඔහු එතන ප්‍රසම්පාදන වංචාවකට හසු වෙලා වරදකරු වුණා. ඒතකොට එහෙම වරදකරු වෙච්ච කෙනෙක් රටේ ලොකුම ප්‍රසම්පාදනයේ බාර දීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ වගේම මේ වන විට එම ලංකා විදුලි බල මණ්ඩලය හා අමාත්‍යාංශයේ ඉන්න වෘත්තීය මට්ටමේ පිරිස් බොහෝ දෙනෙක් දැන් එතන රැඳී ඉන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද සභාපති කෙනෙක් නැහැ. ඔහු ඉල්ලා අස්සුනා ආචාර්ය සියඹලා පිටිය. ඊළඟට දැන් මහාචාර්ය හේමපාලපත් කරලා තියෙනවා. ඉතින් ඔවුන්ට මේක ප්‍රශ්නයක් හැටියට එනවා. ඒ නිසා දැන් ජනාධිපතිතුමාට මේ දූෂණ චෝදනාව එල්ල වෙලා තියෙන නිසා එතුමට පුළුවන් වැඩ දෙකක් කරන්න. ඒ කළ යුතුයි කියලා අපිත් කියනවා. මොකද දැන් ගාස්තු වැඩි කරන්න යනවනේ. නිසා ඒක වැඩි කළ යුතුයි කියලා. මොකද්ද පළවෙනි එක? එතුමාලට පුළුවන් ඔය මේ පිළිබඳ විශේෂඥතාවයක් දරන ප්‍රාමාණික දැනුමක් තියෙන ඔය බලාගාරය ගැන දැනුමක් තියෙන පිරිස් ඉන්නවා. ඒ පිරිස් සලින් සමන්විත විශේෂඥ කමිටුවක් මොරටු විශ්වවිද්‍යාලය ඒ වගේම දැනට විශ්‍රාම ගිය වැදගත් ඉංජිනේරු මහත්තුරු ඉන්නවා. ඔය බලාගාරය නිර්මාණය කරන්න දායක වෙච්ච අය ඉන්නවා. දැනටත් මේ අමාත්‍යාංශෙත් වැඩ කරන අය ඉන්නවා. එවැනි මහත්තුරුන් පිරිසක් ලවා පරීක්ෂණයක් කරන්න ඇත්තටම මොකද වුනේ කියලා. ඒ කියන්නේ දැන් දහණය කළා නම් දහණය කරන්න කොච්චර කිලෝග්‍රෑම් ප්‍රමාණයක් වැය කළාද කියන එක දැන් සංසන්දනාත්මකව දැනගන්න පුළුවන්. එතකොට පුළුවන් මේවා බාල ගල් අඟුරුද එහෙම නැත්නම් ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරුද කියලා. මම මේ බාලයි කියලා කියන්නේ මේ අර ප්‍රමිතියට නැතිවීම නිසා නතු ගල් අඟුරු පුච්චන්න පුළුවන්. පිටුවට පස්සේ බලශක්තිය එකමයි. එතකොට ඒක ඒ පරීක්ෂණය කරන්න. ඒ පරීක්ෂණය කළාට පස්සේ පුළුවන් අවශ්‍ය නම් එතෙන්ටම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දාලා විගණනයක් කරන්න විදුලි බල මණ්ඩලයේ ඉන්න ලංවිම අභ්‍යන්තර විගණකයෝ පාවිච්චි කළා. එතන ඉන්නවා මේ චීෆ් ඉන්වෙස්ටිගේෂන් ඔෆිසර් කෙනෙක් ඉන්නවා. ඒතර එයා හොඳ දැනුමක් තියෙන ඒ ශාස්ත්‍රීය විගණන දැනුමක් තියෙන කෙනෙක්. එයා ඊට ඉස්සෙල්ලත් ඔයගේ පරීක්ෂණ කරලා තියෙනවා. ඉතින් පුළුවන් මේ පිළිබඳව මූල්‍ය පාඩුව පිළිබඳව විමර්ශනයක් කරන්න. ඒ විමර්ශන දෙක කරලා මේක එළියට දාන්න ඕනේ. එහෙම ඉස්සෙල්ලා ටෙක්නිකල් රිවිව් එකක් කරන්න ඕනේ. ඊට පස්සේ මේකේ ෆයිනෑන්ෂල් ඔව් ටෙක්නිකල් රිවිව් එකක් නැතුව මේ පොලිසියේ මේ SI මහත්තුරුන්ට මේ පරීක්ෂණේ බාර දීලා හරියන්නේ නැහැ. ඒ වගේම උසාවියේ නඩුකාරවරුන්ට බාර දීලා හරියන්නේ නැහැ. උසාවියේ නඩුකාරවරුන්ට පුළුවන්
කරන්න මේ ප්‍රොසීජර්ස් හරිද කියලා. හැබැයි ඒකට තියෙනවා ප්‍රසම්පාදන කොමිෂන් එක. ඉතින් දැන් අපි දන්නවා මේ අතීතයේ දැන් කැබිනට් මණ්ඩලය අනුමත කළත් සම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරලා තියෙනවා නම් උසාවිය කීප අවස්ථාවකම මේ පිළිබඳව පෙන්වලා දීලා තියෙනවා. විවිධ අවස්ථාවල ඔය ලංකාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වගේ ප්‍රසම්පාදන කොමිෂන් එකක් තියෙනවා. ඒ ක්‍රියාවලීන් ඔක්කොම තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට පුළුවන් මේ ක්‍රියාවලිය අනුගමනය කළාද නැද්ද කියන අර දින 42 තිබුණ නැත්තේ. ඇයි මෙයාට විතරක් සුදුසු වෙන විදිහට මේක ටේලර් මේඩ් කළාද මේ ටෙන්ඩරේ? ඇයි මේක දුන්නේ කියන එක ගන්න. ඒ වගේම අනික් එක හොයන්න නම් ඔය සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීන්ටවත් තව කාටවත් කරන්න. ඔය පොලිසියට ඕක පවරන්නෙම නිලධාරීන් බය කරන්නනේ. දැන් අර මොකද්ද ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අද වෙලා තියෙන්නේ මොකද්ද? ජාතික අධ්‍යාපන ආයතනයේ ඉන්න සුළු නිලධාරියාගේ හිටන් සියලු දෙනාම රාජ් පොලිසියට දක්වනවා. දක්කලා රහස් පොලිසියේ ඉන්න පොලිස් පරීක්ෂකවරු මේ වැදගත් උගත් ආචාර උපාධිය තියෙන වැදගත් අධ්‍යාපනඥයින්ගෙන් ප්‍රශ්න අහනවා. බය කරනවා. ඔකනේ කතාව. ඉතින් ඒ නිසා මේක මුලින් විශේෂඥවරු පිරිසක් විසින් කරන්න ඕන. මොකද මට මතකයි අපේ කාලේ වෙච්ච දෙයක් මම කියන්නම්. මේ යාපනයේ අපේ බලාගාර වගේක් තිබුණා. අපිට තේරුණා මේ බලාගාර ඒ කාලේ යාපනයේ වෙනම පද්ධතියක්. ඒ බලාගාර දුවන්නේ මේ වංචනික විදියට කියලා. ඒ කියන්නේ ඩිස්පැච් එක කරන්නේ වැඩි මේ මුදල් වැය වෙන විදියට කියලා. ඉතින් ඒ අනුව අපි පත් කළා KKYW පෙරරා මහාචාර්යතුමාගේ මූලිකත්වයෙන් යුතු කමිටුවක්. එතුමා සොයාගත්තා නිශ්චිතවම බෙදර මහා වංචාවක් වෙන බව. බිලියන ගානක. ඒ අනුව තමයි උතුරු ජනනී කියන බලාගාරය අපි එහෙ පිහිටෙව්වේ. ඒක පිහිටවල ඒ පාඩුව සම්පූර්ණයෙන්ම නැති කළා. විදුලි බල මණ්ඩලය. ඊපස්සේ පසුව අපි උතුරයි දකුණයි යා කළා සම්ප්‍රේෂණ පද්ධති මගින්. අන්න ඒ මට්ටමේ KKYW පෙරර මහත්තයා දැන් වයසයි. නමුත් ඒ මට්ටමේ වැදගත් දැනුම තියෙන පිරිසක් විදුලි බල මණ්ඩලයට ඍජුව සම්බන්ධ නැති දැනට සම්බන්ධ නැති. හැබැයි මේ ගැන දැනුමක් තියෙන පිරිසක් ලවා මේ තාක්ෂණික ප්‍රශ්නේ විමර්ශනය කරන්න ඕනේ. මූල්‍ය ප්‍රශ්නය විමර්ශනය කරගන්න ඕනේ. විමර්ශනය කළා ඒ පිළිබඳව පියවර ගන්න ඕනේ. එසේ නැත්නම් මෙතන දූෂණයේ වගකීම ජනාධිපතිතුමාට එල්ලවීම වළක්වන්න බෑ.